වස්පවාරණය කිරීමේ මංගල්‍යයට අපි දැන් පාවිච්චි කරනවා සුවිශේෂී නම. ඒ නම කියන්න තහන. ඒක කියන්න අයිතිය තියෙන්නේ එදාට තමයි. භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ඔබ උන්වහන්සේලාට ආරාධනා කරලා ඔබ කරන පින්කම මෙන්න මේ විදිහේ පින්කමක් හැටියට කරන්න ඕනේ කියලා ඉල්ලීම් කළාට පස්සේ කියන්න පුළුවන්. එතකන් ස්වාමීන් වහන්සේලාට කියන්න තහනම්. අවතක් සිද්ධ වෙනවා කිව්වොත්. මේ කොලෙත් ලියලා තියෙනවා නමුත් මම ඒකට එහෙම කිව්වේ නැහැ. මේ සමස්ත ප්‍රජාවම එහෙම තමයි කියන්නේ. ඒක අපේ සංස්කෘතියට දැන් එකතු වෙලා තියෙනවා. නමුත් ඒක කියන්න හොඳ නැහැ. ඒක හොඳ නැති වෙන්න හේතුත් තියෙනවා. එහෙම කිව්වම සිද්ධ වෙන ලොකු අපරාධ ගොඩක් තියෙනවා. ඒ අපරාධයන් භික්ෂූන් වහන්සේලාට ගොඩාක් හොඳ නැහැ. අනිත් උපාසක උපාසිකාවන්ටත් ඒක බලපාන. ඒ නිසා මේ කාල සීමාවේදී කියන්නේ වස් පවාරණය කිරීමේ මහා මංගල්‍යය කියලා. වස් පවාරණය කරනකම් කියන්නේ වස්වාසික කාල සීමාව කියලා. අවසානයේ පින්කම සිදු වෙන දවසේ ඔබ තීරණය කරන තීරණය පරිදි තමයි ඒ උචිත නම් භාවිතා කරන්නේ. එහෙම නැති වුණොත් ඒක හොඳ නැති නිසා. පින්නතුනි අද මේ පුණ්‍ය කර්මයට ධර්ම දානමය මහා පින්කමට අරමුණු කීපයක් තියෙනවා. දින 14කට එහාදී කලුරිය කරන්නට යෙදුණු වන්නිනායක අප්පච්චිට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. වසර ගණනාවකට එහාදී මියගිය ශ්‍රියානි මහත්මියගේ පියාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. සුජීවත්ව වාසය කරන මෑණියන් වහන්සේලා දෙපළට ආශිර්වාද කරන්නට. ඒ වගේම වස් පවාරණය කිරීමේ මහා මංගල්‍ය වෙනුවෙන් සිදු කරනු ලබන ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් හැටියටත් මේ පින්කම සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මේ පරම්පරාවේ මියගියපු සියලු නෑයන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඔබට මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම්කඩම් මම්මාවත් ඇලදොල ගංගා කේතතු ගහකොළ තුරුලතාවෝ හදලා වවලා තනලා ගොඩනගලා දීලා මිය යන්නට යෙදුණු ඔබේම අම්මා තාත්තා අත්තමුත්තන අත්තපනත්තා ආදී කුල දෙටුවෝ පිංගන්න ඉන්නවා නම් මේ විශ්වයේ යම් තැනක ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට මේ සමාජගත ජීවිතයේ ඔබ මා අප සමග දුක සැප බෙදාගෙන දිවි ගෙවූ අපේ ගුරුවර වැඩිහිටි කුල දෙටු ඥාති හිත මිත්‍ර ආදියෝ ඉන්නවා නම් ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට සුජීවත්ව වාසය කරන මේ වයෝවෘද්ධ මෑණිවරුන්ට පියවරුන්ට ඒ වගේම මැදියම් බිය ගෙවන කරකස ජීවිතයක නියැලෙන ඔබේ ජීවිතයට ආශිර්වාද ලබන්න තුරුණු ජීවිතයේ වත්කම් ගොඩනගා ගන්නට ළමා වයසේදී අධ්‍යාපනය ලබාගෙන මහා ප්‍රඥෙකු ලෙස ලෝකය දකින්නට තුනුරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ආදී බොහෝ අරමුණු රාශියක් මුදුන් පමුණුවා ගන්නට තමයි මේ ධර්ම දානමය මහා පින්කම සිදු කරනු ලබන්නේ. පින්නතුනි උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා අපි අහලා තියෙනවා වියත් පඬිවදන. ඔය පඬිවදන මමත් චූටි කාලේ කොහෙද තිබ්බේ කියලා දැනන් හිටියේ නෑ. දනාට අනුදැන වදාලා සුනාත ධාරේත චරාත ධම්මෝ කියලා. හොඳට අහලා අවබෝධ කරගෙන අවබෝධිත ධර්මය ක්‍රියාවේ නම්වන්න කියලා. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන කාරණාව ඇතුලේ තියෙන්නේ ඒකමයි.
මොකද්ද ශිල්ප කියලා කියන්නේ? අපි දිසාපාමොක් ආචාර්යවරු ගාවට ගියා ශිල්ප ශාස්ත්‍ර හදාරන්න. දැන් ඉස්කෝලේට යනවා ශිල්ප ශාස්ත්‍ර හදාරන්න. ගෙදරදී අපි ශිල්ප ශාස්ත්‍ර හදාරන. ගෙදර තමා දරුවෙකුට මානවයෙකුට තියෙන ශ්‍රේෂ්ඨම විශ්වවිද්‍යාලය. නමුත් ඒක ගැන කිසි තැකීමක් නැහැ. ඔය විභාගාතයේ තියෙන විශ්වවිද්‍යාල, විභාගාතයේ තියෙන ටියුෂන්, විභාගාතයේ ඇවිදින ගමන තමයි තියෙන්නේ. හැබැයි ගෙදර විශ්වවිද්‍යාලයක් කියලා අවබෝධයක් නෑ. ශිල්ප ශාස්ත්‍ර දෙකම හදාරන උගන්වන ප්‍රායෝගික තැනක් තියෙනවා නම් ඒක තමයි ගෙදර. ඒ කියන්නේ පුබ්බාචාරී කියන්නේ මුල් ගුරුවරු ඉන්නේ එතන. ඒ අය මහාචාර්යවරු ආ. දරුවන් පිළිබඳව තීක්ෂණ ඥානයකින් අවබෝධයකින් කටයුතු කරන උත්තරීතරම දෙන්න. අතරමඟදී මුණ ගැහෙන ගුරුවරු දරුවන්ගේ චරිත අඳුරන්නේ. මායාකාරී ලෝකයකනේ තියෙන්නේ. ඒ නිසා අඳුරන්නේ නැහැ. නමුත් දෙමව්පියෝ දෙන්න අඳුරනවා දරුවාගේ පූර්ණ චරිතය. ඒ නිසා ඒ චරිතය දිහා බලාගෙන තමයි මව්පියෝ කටයුතු කරන්නේ. ඉතින් ගෙදර තමයි හොඳම තැන. ශිල්ප උගන්වන හොඳම තැන. ශාස්ත්‍රඥානයට වඩා ශිල්පීය ඥානය වැඩි කරන තැන තමයි ගෙදර. ශිල්ප කියලා කියන්නේ අහලා, දැකලා, බලලා, විඳලා ලබාගත් දැනුම ක්‍රියාවට නැංවීම තමයි ශිල්ප කියන්නේ. ශිල්ප දක්වනවා කියලා කියන්නේ අපි ඉගෙනගෙන තියෙන යම් ශාස්ත්‍රයක් වේද ඒක ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාවට නැංවීම තමයි ශිල්ප. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මේ ලෝකයේ සත්භාවයෙන් දේශනා කොට වදාළ යම් සත්‍යයක් තියේද ඒ සත්‍ය හොඳට අහලා අවබෝධ කරගෙන ඒ අවබෝධිත දර්ශනය ක්‍රියාවට නම්වන්න කිව්වා. අපේ ජීවිතවල තියෙන අඩුව ඒක. අහනවා, බලනවා, දකිනවා, විඳිනවා, නමුත් ක්‍රියාවට නම්වන්නේ නේ. දැන් මම පන්සිල් සමාදන් කරවුවා. ජීවිතේ කීවෙනි පාරද ඔය පන්සිල් ගත්තේ? ඔළුවේ කෙස් අඩු ඇතිනේ වාර ගානට වඩා. පන්සිල් ගත්ත වාර ගානට වඩා කෙස් ප්‍රමාණය අඩු ඇති. ඒ තරම් වාර ගානක් පන්සිල් අරන් තියෙනවා. ඒ එච්චර වාර ගානක් පන්සිල් ගත්තාට මෙතන එකම එක මිනිහෙක්වත් පන්සිල් රකින්න නැහැ. ප්‍රතිපත්ති ගරුකෝ පන්සිල් රකින්න කවුරුවත්ම නැහැ මෙතන. උඩුවේරිය නෙමෙයි. මුළු ලංකාවෙම නැහැ පුතා. මුළු ලංකාවෙම නැහැ. මම මේ ධර්ම දේශනා පවත්වන්නේ නම් මගේ අරමුණ තියෙන්නේ අපේ හාමුදුරුවනේ මේ ඉන්න කවුරුවත් නිවන් දකි කියලා නම් නෙමෙයි. මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ මේ ඉන්න කාටවත් නිවන් දකින්න බෑ කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. ගිහියන්ටත් බෑ, පැවිද්දන්ටත් බෑ කියලා මගේ විශ්වාසයක් තියෙනවා මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ නිවන් දකින්න. ඒකට හේතුව මේ යන ගමනේ ඔබ දක්වන ශිල්ප දිහා බලාගෙන ඉඳපුවාම ඒ ශිල්ප තියෙන්නේ අපායට. අය සුගතියට නිර්වාණයට නෙවෙයි. ඔබ දක්වන ශිල්ප තියෙන්නේ අපායට යන්න පාර තැනනේ. මම මේ බණ කියන්නේ අපායට නොවැටි
මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ පුළුවන් තරම් පින් කුසල් වඩලා යම් අවබෝධයක පිහිටලා සුගතියේම උපදින්න. සුගති ලෝක තියෙනවනේ නේද? මොනවාද සුගති ලෝක? උපාසකම්මලා දැන් මේ වෙනකොට ප්‍රාර්ථනා කරලා තියෙන සුගති ලෝක මොනවද? කොහේ හරි යතින එක? ආවල් සුගතිය මේ ඈ මැරිලා වන්නේ නායක අප්පච්චිගේ පාංශ කුලේ වෙලාවෙත් ගුණගතන කිව්වනම් ආයි බලන්න දෙයක් නැහැ. ඒකේ කියන අනිවාර්යෙන් එවුන්ද ආපහු උපදින්න ඕනලු අපි අතරේ. අපි අතරේම උපදින්න ඕනලු. එවුන්දට නිවන් දකින්න කියලා මේ කියලා ආඳුරවරු. අරුන්ද අපි අතරේම ඉපදෙන්නලු. එයි ලාභ තවත් අරුන්දගෙන් ගන්න තියනවා නම් ගන්න. විඳින්න තියනවා නම් යමක් විඳින්න අපි අතරේම ඉපදෙන්න ඕන. එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉපදෙන්න පුතේ උපදින්නේ දුකනේ. උපදින්න දුක උපදිනවා. දුක නැති කරන්න ඕනන්නේ. දුක නැති කරන්න නම් කත්තප්පං කුසලං චරිතප්පං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස අමරණ. නත්ති ජාතස්ස ඉපදෙන්නේ නැති වෙන්න ඕන. අමරණ එතකොට මැරෙන්නේ. උපතත් මරණයත් අතර දෝලණය වෙන ජීවිතයට විඳින්න තියෙන එක දුකක්වත් මුණ ගැහෙන්නේ. ඒකනේ නිවන වටින්නේ. එතෙන්ද යන්න ලේසියෙන් බෑ. එහෙනම් සුගතියේම උපදින්න වීරිය වඩන්න. ඒ සුගතියේ ඉපදිලා වඩා පින් කුසල් කරන්න. මෙහෙම සුගතියේ ඉපදිලා වැඩක් නෑ. මේක සුගති ලෝකයක්. මනුලොව සුගති ලෝකයක්. හැබැයි මේකේ ඉපදිලා අපි සුගතිගාමී වැඩ මේ කරන්නේ. කෙරුවොත් බලු වැඩ. ඔව් තිරිසනුන්ට උචිත වැඩ තමයි ගොඩක් කරන්නේ. මනුස්සයන්ට උචිත ඒවා නෙමෙයි. පෙරේතයන්ට උචිත, තිරිසනුන්ට උචිත, යක්ෂයන්ට උචිත, රෞද්‍ර ම්ලේච්ඡ ක්‍රියාකාරකම්ම තමයි තියෙන්නේ. මානව ධර්මයන්ගෙන් පිරුණු ගතියක් නැහැ. දැන් මනුලොව ඉපදිච්ච මිනිහෙකුට සුගති ලෝකයන් නිසා ඒ මිනිහට තියෙන්න ඕන කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, කුරුත ගුණ සැලකීම, සමානාත්මතාවය ආදී මහා මිනිස් ගුණ තියෙන්න ඕන. ඒ ගුණ වලින් පිරිච්ච මිනිහගෙන් මේ ලෝකයේ ගහකට, කොළකට, ඇලකට, දොලකට, පරිසරයකටවත් ජීවියෙකුට තබා මේ ස්වභාවික ලෝකයටවත් විපත්තියක් වෙන දෙයක් කරන්න. ඒ තරම් දැක්මකින් යන. නමුත් අපි ගාව මනුලොව ඉපදුනාට ඒ දැක්ම පහළ වෙලා නැහැ. ඒකට හේතුව කාලාන්තරයක් මේ සමාජ ක්‍රමය ඇවිල්ලා තියෙන විදිය. අතීතයේ මිනිස්සු ගාව මේවා තිබෙන්නේ. අතීතයේ මිනිස්සු හරි පින්වන්තයි. නෑයෝ නොනෑයෝ ඔක්කොම නෑයෝ. ඒ තරම් විශ්වසනීයත්වයකින් හිටියේ. විශ්වාසා පරමාඥාති කියන උතුම් බුද්ධ වචනේ අඳුරගෙන තිබ්බා. ඒ නිසා ගමක් ගත්තොත්, ප්‍රදේශයක් ගත්තොත්, රටක් ගත්තොත් හැමෝටම ආදරේ. අම්බලමක ඇවිල්ලා කවුරු හරි නතර වුණත් විජහට ඇවිල්ලා ඒ මිනිහාට අම්බලමට ආලෝකයක් සපයලා දීලා පින්තාලියේ වතුර තියනවද බලලා ඒ මිනිහට කෑම එකක් දීලා විවේකීව අම්බලමේ ඉඳලා යන්න සකසලා තියෙනවා. දැන් අම්බලන්නේ නේද? අම්බලන්නේ පන්සල් වල බණ මඩුවක් දෙන්නේ නැහැ. ඉන්නේ මොරුයි, තාක්කඩියෝයි, බේබද්දෝයි, උඩුකාරයෝ ඉඳලා පන්සලේ ධර්මශාලාවවත් හරින්නේ නැහැ. එතකොට එහෙම අතරමං වෙන්නේ වුණොත් නෑ නේද?
අතරමං වෙන්නේ වුණොත් නෑ ඔක්කොටම යාන වාහන තියෙනවා හිඟන්නාගේ පොල් කඩන එකාගේ ඉඳලාම ෆෝන් දෙක තුනක් තියෙනවා පොල් ගහේ මගක් ගිහිලා කෝල් ගන්නවානේ අනිත් හරි මේකේ කඩලා එන්නම් ඉවසලා ඉන්න කියලා කියනවා පොල් ගහේ මැද වෘත්තියට තව ඉල්ලුම් තියෙනවා ඒ ඉල්ලීම් වෙනුයි ඒ තරමට ලෝකේ ඇවිල්ලා දැන් තියෙනවා නතර වෙන්න තැන් කැමති නම් නේ ඔය පාර දිගට තියෙන්නේ උඩු ඒරියට එනකම් මේ මූකලම් මැද්දෙන් මං ආවේ ඒ උනාට තියෙනවා කාමර ඇත මෙව්වාගේ ඉන්නේ නිදිමත තියෙනවා යන ගමන් බුදියන් සීමුරුජා වේගෙන එනවා කලන්ත හැදීගෙන එනවා පණ නැතිව තෙම්බත් වෙච්ච හාමතේ ඉන්නේ උන් තමයි ඒකනේ යන ගමන් බුදියන් දැන් ආරාධනා කරලා පෙන්නලා තියෙන්නේ හිඟන්නද නෑ මං අර කියපු වල් භූතයන් නේ ඔව් හොඳට හිතලා බලපන් උඹ කාමරේ දෙන්නේ කාටද කියලා විකුණන එකෙක් හරි ඉන්නවා නම් උඹ කාමරේ දෙන්නේ කාටද වල් වැඩකට දීලා සල්ලි ගන්නවා නම් තෝ යන්නේ අපායටමයි. අයගේ දෙකක් නැහැ. සත්‍ය ඒක. උඹට මොනවා හිතුණත් මට කමන්නේ බෞද්ධ දර්ශනයට අනුව සත්‍ය වල් වැඩකට කාමරේ දීලා සල්ලි ගත්තොත් බලු ආත්මයක උපදිනවා. බලු ආත්මයක උපදිනවා. දැකලා තියෙනවනේ බල්ලන්ගේ ජීවන චක්‍රය කා කොටාගෙන ලෞකික සැප විඳින බලු ලෝකේ ආන් ඒකට තමයි සේන්දු වෙන්නේ අපිට හිතෙනවා සල්ලි තියෙනවා බලනවා ගිහිල්ලා මුස්ලිම් මිනිසුන්ගේ ඔච්චර සල්ලි තියෙන ධන කුවේරයෝ ඉන්නවා මුස්ලිම් ගම්මානවල තියෙනවාද කියලා කාමර ඇත මුස්ලිම් මිනිසුන්ගේ තියෙනවාද බාර් නේ සුද්ධ බෞද්ධ කියලා මොනවාද කරන්නේ මේ බෞද්ධ සමාජය අපේ හඳුනන මෙවි යනවාද නේවා ඈ මුස්ලිම් මිනිහෙක් නිවන් ගියත් මෙවි යන්නේ අර්ථම චරිතෙටනේ ලකුණු හම්බෙන්නේ පුතා මායාකාරී ලෝකේ අපි විවිධ චරිත රංගපාලා පෙන්නනවා නමුත් ඇත්ත ඒක නෙමෙයිනේ මේ බොරුවක් නේ කරන්නේ කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සරසුම් පාලාගිය වැනි බවුරු कोलम बहु रू कोला बहु बहु रू චරිත कोला රංගපාන දැන් මේ උඩුවේරියේ මේ අය දැන් රංගපාන්නේ මොකද්ද මේ ඈ සදහබර ධර්ම ශ්‍රවණාබිලාසී උපාසක උපාසිකාවන්ගේ චරිතය තමයි දැන් මේ රංගපාන තුස්නීම් භාවයෙන් කැම්පත් සංසුන් ලීලාවෙන් ඉඳගෙන අහුම්කන් දීගෙන ඕක තමයි චරිතේ නේ ගිත්ත ගමන් පෙනි කැම දෙනවද උපාලි මහත්තයා කැමේව දුන්නොත් බලාගත්ත හැකි චරිත ඕ මම දැකලා තියෙනවනේ මේ සමාජයේ යන විදි ඒ හින්දා ඇත්ත චරිතේ රංගපාන මානව ලෝකේ සැබෑ චරිතේ රංගපාන අපි නිල භූමිකාවක් ගත්තොත් නිලයේ ඇත්ත චරිතේ රංගපෑවා නම් ගැටලු නෑනේ ජනාධිපති ඇත්ත චරිතේ රංගපෑවා නම් මේකට හෙන ගහන්නේ නෑනේ අගමැති
මැති ඇමති മന്ത്രി මේ මිනිස්සු ඇත්ත චරිතේ රංගපෑවන රාජ්‍ය සේවයේ ඇත්ත චරිතේ රංගපෑවන ගිහියෝ පැවිද්දෝ ඇත්තම චරිතේ රංගපෑවන අපේ හාමුදුරනේ මේක නේ ඇත්ත චරිතේ නේ හාමුදුරුවරුන්ටත් නෑනේ අප්පා ගොඩක් දෙනකොට හාමුදුරුවරුන්ගේ චරිතය ඇත්ත එක චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය තියනවාද ඒ චරිතේ ඒ චරිතේ නේ සප්ත මහා විහාරාධිපති එක ආඳුරු 7යි එක ආඳුරුයි පන්සල් 7යි සප්ත මහා විහාරාධිපති මේම තණ්හාවක් තියාගෙන නිවන් ගියාගේ අපාය ඊට මදි ඒත් ඇතිරිලි දාලා ඇති ඉස්සරහින්ම දායකයෝ 5ක් රකින්නකොට අපිට කෝටියක් නේ අප්පා ඈ දායකයෝ 5යි මෙවුන් ඔට්ටු වෙනවා 5 රැක ගන්න බැරුව කෝටි හිතන්නකෝ බින්දෙන වාර ගානට සිද්ධ වෙන පව්කන්ද හැටියෙත් බලන්නවත් බෑනේ හරියට මේ ලෝකයේදී ඒ තරම් ගැඹුරු මහානකම ඒ තරම් ගැඹුරු පැවිද්ද ඒ තරම්ම ගැඹුරු නිවනට ළඟයි වගේමයි අනිත් පැත්තට අපායට ළඟයි වැරදිච්ච ගමන් අර පැත්තට තමයි වැටෙන්නේ ඔව් වික්ෂුන් වහන්සේලා දෙනවා සිල්පද කීපයක් එව්වා එකක් බිඳුනොත් බිඳුනම තමයි සසර ගමන බිඳිලම යන නිවනට යන්න සංසාර ගමනේ නිවන් දොර වැහිලා අපායටමයි දොර ඇරෙන්නේ ඒ හින්දා සිහියෙන් ගිහියෝ පැවිද්දෝ සියලු දෙනාම අවබෝධයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනය අනුගමනය කරන්න රඟපාලා පෙන්වන්න එපා සත්‍යයට ජීවිතේ නමන්න සත්‍යවාදීව ක්‍රියා කරන්න සත්‍යවාදීව කතා කරන්න සත්‍ය දේම සිහියේ තබාගෙන ජීවිතය අරන් යන්න මහන්සි ගන්න